කොහොමද ඉතින් ඔයාලට ඔන්න අවුරුදු මාසෙ අත ළඟටම ඇවිල්ලා තියෙන වෙලාවක මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ රසම රස කජු මාළුවක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් ඉක්මනට බලන්නකෝ අපිට මොනවද ඕන කරන්න කියලා. ඔයාලා දැක්කනේ අපේ කජු ගස්වල තාම තියෙන්නේ මල් විතරයි. අනේ හින්දා අද මම හදන කජු මාළුවට පාවිච්චි කරලා තියෙන්නේ මේ විල්පොත ඇග්‍රි කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන මෙන්න මේ පේන කජු පැකට් එක. මේ පැකට් එකේ කජු ග්‍රෑම් 100ක් තියෙනවා. උයන්න කලින් අපි මේ කජු ටික හොඳට සෝදාගෙන ඒක භාජනයකට දාලා තව වතුර ටිකක් දාලා හොඳට පෙගෙන්න තියන්න ඕනි. ඔයාලා ග්‍රීන් පීස් පාවිච්චි කරනවා නම් ඒ ටිකත් මේ වෙලාවේ හොඳට සෝදලා පෙගෙන්න තියන්න. අපි ගෙදර ඉන්නකොට නම් ඉතින් ගස්වල කජු හැදෙන්නේ කොයි කාලෙද කියලා බලාගෙන ඉන්නේ. ඒක ඉතින් හරි සුන්දර අත්දැකීමක් නේද? ඔන්න මේ තියෙන්නේ අපිට ඕන කරන දේවල් ටික. මුලින්ම අපි මැටි භාජනයක් අරගෙන කලින් සෝදාගත්ත කජු ටික ඒ භාජනයට දාන්න ඕනේ. ඊළඟට කපාගත්ත අමු මිරිසුයි සුදු ලුණුයි එකතු කරනවා. කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, උළුහලුත් මේ වෙලාවේ අපිට එකතු කරන්න පුළුවන්. ඊළඟට කහ කුඩු, ලුණු, අමු 3-5 කුඩු ඒ වගේම ගම්මිරිස් එකතු කරගන්නවා. කජු එක හොඳට තැම්බෙන්න වගේම රස වැඩි කරගන්නත් ඕන නිසා මම මේකට පාවිච්චි කරන දිය කිරි. මේක ටිකක් තැම්බෙන්න වෙලා ගන්න නිසා දිය කිරි පොඩ්ඩක් වැඩිපුර තිබුණට කමක් නැහැ. දැන් අපි කජු එක ලිපෙන් තියලා මේක හොඳට වහලා මද ගින්නේ තැම්බෙන්න තියන්න ඕනේ. ඔන්න බලන්නකෝ අපේ කජු එක තැම්බෙන්නේ කොහොමද කියලා. කජු ආරේදී අපි කොහොමද ඉතින් කජු පුහුලන් අමතක නොකර ඉන්නේ? ඒ කාලෙට රතු පාට, කහ පාට, රසම රස ඉදුණු කජු පුහුලන් වලින් ගස්වල අතු බර වෙලා. මතක් කරන්නකෝ හොඳට ලුණු දාපු, හොඳටම ඉදුණු රසම රස කජු පුහුලමක් ගැන. මතක් කරනකොටත් කටට කෙලවුණනවා නේද? ඔන්න තවමත් අපේ කජු ටික තැම්බෙන ගමන් තියෙන්නේ. අපි සැරින් සැරේට ගිහිල්ලා බලමුකෝ කජු මාළුවේ තත්ත්වය කොහොමද කියලා. මේක හොඳට තැම්බීගෙන එන වෙලාවට අපි කජු ටිකක් අයින් කරගන්න ඕන. මෙන්න මේ විදිහට පුංචි භාජනයකට අයින් කරගත්ත කජු ටික අපි හොඳට පොඩි කරගන්න ඕනේ. මේ වෙලාවෙදිම මම ග්‍රීන් පීස් ටික එකතු කරගන්න කැමතියි. හැබැයි මම මෙතනදී පාවිච්චි කරන්නේ කලින් තඹගත්ත ග්‍රීන් පීස් ටිකක්. ඔයාලා තඹගත්තේ නැති ග්‍රීන් පීස් එකතු කරනවා නම් මුලදීම මේ කජු ටිකත් එක්ක ඒ ටිකත් තඹ ගන්න ඕනේ. ග්‍රීන් පීස් එකතු කරගන්න එක අනිවාර්ය නැහැ. මම මෙතනදී කජු මාළුවේ අස්වැන්න පොඩ්ඩක් වැඩි කරගන්න ඕන නිසා තමයි ග්‍රීන් පීස් එකතු කරන්නේ. ආයෙමත් අපි භාජනය හොඳට වහලා තව ටිකක් මේක තැම්බෙන්න දෙන්න ඕනේ. මේ ටික තැම්බෙන අතරේ කරන්න ඕන වැඩේ තමයි අපි කලින් අරන් තියාගත්ත කජු ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් මේක බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරලා
ඒ කජු ටික අපේ මිටිකිරි ටිකත් එක්ක මික්ස් කරගන්න. දැන් අපි එකතු කරන්නේ අර කලින් අපි පොඩි කරගත්ත කජු ටික ඒත් එක්කම අපිට මිටිකිරි එකතු කරන්නත් පුළුවන්. මෙන්න මේක තමයි අපේ කජු මාළුව රසම රසට ක්‍රීමි ගතියට එන රහස. මිටිකිරි එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳට කවලම් කරලා වහන්න නැතුව තියන්න ඕනේ. මොකද මිටිකිරි එකතු කරාට පස්සේ මොකක් හරි කරි එකක් අපි වහලා තියෙනකොට ඒකේ වතුර ගතිය වගේ හැදෙන්න බලනවා. කරි එකේ කිරි ගතිය හුඟක් රැඳෙන්නේ නැහැ. රස අඩු වෙනවා. අන්න ඒක හින්දා තමයි මිටිකිරි එකතු කරාට පස්සේ අපි මාළුවක් වහන්නේ නැත්තේ. සැරින් සැරේට මේ වගේ හැන්දකින් කවලම් කරගන්න ඕනේ, නැත්නම් මේක කැටි ගැහෙන්න බලනවා. බලන්නකො මේක ටික ටික උකු වෙන හැටි. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ තෙම්පරාදුව හදාගන්න. මේකෙන් අපේ කජු මාළුවේ රස තව තවත් වැඩි වෙනවා. මම ඉස්සර වෙලාම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ දාගන්නවා. ඊළඟට පොඩිවට කපාගත්තු සුදු ලූණු ඒ වගේම රතු මිරිස්, වියලි මිරිසුත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එනකොට මුළු ගේම සුවඳ හමනවා. ඊළඟට අපි මේ තෙම්පරාදුව රස්නේ පිටින්ම අපේ කජු මාළු උඩින් දාගන්න ඕනේ. ඔන්න දැන් නම් අපේ කජු මාළුව හදලා ඉවරයි. බලන්නකො මේකේ ලස්සන දැක්කම ආස හිතෙනව නේද? එහෙනම් ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා කියන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු.